ඉතින් ශ්‍රී ලංකාවේ කණ්ඩායම අයර්ලන්තයේ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තානුවේ කණ්ඩායම අතර පැවැතුණු තුන්වන ක්‍රිකට් තරඟය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ කණ්ඩායම සහ අයර්ලන්තයේ කණ්ඩායම අතර තරඟය ආරම්භ වුණා. ඉතින් මේදී මුලින් පන්දුවට පාර දුන් ශ්‍රී ලංකාවේ කණ්ඩායම පන්දු වාර 49 පන්දු එකක් තුලදී අඩුළු 9ක් දැවී ලකුණු 282ක් ලබා ගනිමින් ලකුණු 283ක ඉලක්කයක් ලබා දීමට කටයුතු කරා. කෙසේ වෙතත් මේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී ක්‍රීඩකයා බවට පත් වුණේ සහන් ආරච්චිගේ. ඔහු පන්දු 96ක් තුලදී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම තනතුරත්නායක පන්දු 35 තුලදී ලකුණු 35ක් ලබාගෙන ඉදී අයුරුදාර පන්දු 40 තුලදී ලකුණු 32යි. ඒ වගේම සතුරේ සමරක්‍රම මේදී ලබා ගැනීමට සමත් වුණේ පන්දු 24 තුලදී ලකුණු 19 පමණයි. ලකුණු 283ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අරුමුණින් පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ට මෙම ඉලක්කයේ සාර්ථක හඹා යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ අනුව තනතුරත්නායක පන්දු වාර 8යි පන්දු 5ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 24ක් පමණක් ලබා දී විශිෂ්ට අයුරින් කඩළු 4ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු තුන්නිරා ක්‍රීඩකයෙක් බවට නැවත මනා ඔප්පු කරමින් ඒ වගේම දුෂාන් හේමන්ත නියමිත පන්දු වාර 10ම ක්‍රියාත්මක කරමින් කඩළු 4ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 50ක් ලබා දෙමින් සහන් ආරච්චිගේ සහ මොහොමඩ් ශිරාසන ක්‍රීඩකින් දෙදෙනා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. මෙහිදී සහන් ආරච්චිගේ පන්දු වාර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 15ක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගන්නදී මොහොමඩ් ශිරාස් පන්දු වාර 6ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 36ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් නියමිත පන්දු වාර 50 ක්‍රීඩා කිරීම සඳහා අයර්ලන්ත කණ්ඩායම මේදී අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ අනුව පන්දු වාර 24යි පන්දු 5ක් තුලදී ලකුණු 219ක් තුලදී අයර්ලන්ත කණ්ඩායමේ සියලුම පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලයනට හැකියාව ලැබුණා. ඒ අනුව මෙම තරඟාවලියේ මෙවැනි ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථාන රඳවා ගැනීමට සමත් වී තිබෙන්නේ මෙම තරඟයේ ලකුණු 43කින් ජයග්‍රහණය කිරීමත් සමග ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේ ක්‍රීඩා කරන දෙවන තරඟය වන තරඟාවලියේ දෙවන තරඟය හෙට දිනේදී පැවැති නියමිත ඒ ඇෆ්ගනිස්තානුවේ කණ්ඩායම සමගින් ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.